ඩුබයි සිට කටුනායක ගුවන් තොටුපළට අද උදෑසන පෙමිණි සංක්‍රමණික ගුවන් මගී කාන්තාවකට ගුවන් තොටුපළ තුලදී දරු ප්‍රසූතියක් සිදු වී තිබේ. ඇය 29 හැවිරිදි ටැන්සානියානු ජාතික කාන්තාවකි. ඇය අද උදෑසන 6:30ට ඩුබයි සිට ෆිට්ස් එයා ගුවන් සේවයේ 8D822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ යලිත් මැලේසියාවේ කුවාලාලම්පූර් නුවර වෙත පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ රැඳී සිට තිබේ. එහිදී ඇයක දරු ප්‍රසූතිය සඳහා පූර්ව ලක්ෂණ සහිත ප්‍රසව වේදනා ඇතිවීමත් සමගම ඇය වහාම කටුනායක ගුවන් තොටුපළ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර තිබේ. එහිදීම වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ සහාය මත ඇය පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබේ. ඉන්පසු එම මව සහ දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව මහරෝහලට කටුනායක ගුවන් තොටුපළ ගිලන් රථයක් මගින් යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න බිෂ්ම TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.